වන් SL Green Tree අදත් අපි ඔබ හමුවට ආවා අලුත් වීඩියෝ එකකින්. මුලින්ම අපේ YouTube නාලිකාව subscribe කරලා like කරලා share කරන්න. මේක වැදගත් වීඩියෝ එකක්. අනිත් යාළුවන්ට බලන්න මේක share කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. පසුගිය කාලේ පුරාවටම අපි කතා කරේ විවිධ ඖෂධ පැලෑටි ගැන. ඔබට මතක ඇති අපේ රටේ තිබුණු නවදීගෙන යන නොයෙක් ඖෂධ පැලෑටි ගැන අපි කතා කරා. අදත් අපි කතා කරන්න බැලුවා විවිධ ඖෂධ පැලෑටි කිහිපයක් ගැන වීඩියෝ එකක් කරන්න. මේ ඖෂධ පැලෑටි දෙකක් ගැන අප අතරේ මැදිවිගෙන යන ඖෂධ පැලෑටි දෙකක් ගැන ඔබ සමුවට වීඩියෝ එකක් කරන්න. ඔබට මතක ඇති අපේ පුරාණ අපේ ගමේ ගෙවල් වල නොයෙක් ඖෂධ පැලෑටි තිබුණා. මම කලිනුත් ඒක ගැන සඳහන් කරලා තියෙනවා. අපේ ගමේ තිබුණ ඖෂධ පැලෑටියක් තමයි මේ අපේ ගම විතර නෙවෙයි මේ ලංකාවේ නොයෙක් තැන්වල ඉරිවේරිය ගහක්, අප්පරවල්ලිය ගහක් ඕන ගෙදරක තිබුණා. පොඩි ළමයිට බඩේ අජීර්ණයක් වුණාක ප්‍රයෝජනෙට ගන්න අපේ පරණ මුදුන් මිත්තෝ ඒ ශාක ගෙවල් වල වගා කරගෙන තිබුණා. අපි අද ඒ ගැන කතා කරමු. ඉරිවේරිය කියන්නේ ලැමිනේසියා කුලයට අයත් වන ශාකයක්. ෆෙට්නල්ද සෙලිනිකස් කියන විද්‍යාත්මක නාමය මෙම ශාකයට ලැබිලා තියෙනවා. වේටිය කියන ඉංග්‍රීසි නමේ මෙම ශාකය හඳුන්වනවා. වාලකන් කියලා දෙමළ නමිනුත් මෙම ශාකය හඳුන්වනවා. අපි බලමු මේ ඉස්සෙල්ලම මේ ඉරිවේරිය ශාකයේ තියෙන ಗುಣ මොනවද කියලා. මෙම ශාක දෙකම බැලුමට අඳුර ගන්න නොහැකියාවක් තියෙනවා. දැන් අපි ළඟ මේ ශාක දෙකම තිබෙනවා. අපි මුලින්ම අඳුරගමු ඉරිවේරිය ශාකය මොන වගේද, මොන වගේ ලෙඩ රෝග සඳහාද අපේ පරණ මුතුන් මිත්තන් භාවිතා කරේ කියලා. අපි ඉරිවේරිය ශාකය ගැන දැන් පොඩ්ඩක් බලමු. ඉරිවේරිය ශාකය ගත්තොතින් පත්‍ර කොළ පාටයි, පත්‍ර යට සුදු පාටයි, මේකේ දණ්ඩ දම් පාටයි. අnder බලන්න මේ පත්‍ර දණ්ඩත් දම් පාටයි. ශාකය සාමාන්‍යයෙන් මේක දැන් පොඩි බලයක්, මේක සාමාන්‍යයෙන් අඟල් 1.5 2ක් වගේ උසට මේ ඉරිවේරිය ශාකය වැවෙනවා. සාමාන්‍යයෙන් සුවඳක් මේ ඉරිවේරිය ශාකයේ එනවා. සාමාන්‍යයෙන් අඟල් 1.5 2ක් උස වැසෙන ශාකයක් තමයි. පඳුරු වශයෙන් මේක වැවෙන්නේ නැහැ. මේ තියෙන්නේ ඉරිවේරිය ශාකය. අපි දැන් බලමු කප්පරවල්ලිය ශාකය කොහොමද කියලා. මේ තියෙන්නේ කප්පරවල්ලිය ශාකය. කොළ පාටයි, පත්‍ර යටත් සුදු පාටයි, මේ දණ්ඩත් සුදු පාටයි. එම කප්පරවල්ලිය ශාකය වැවෙන්නේ ටිකක් පඳුරු වශයෙන්. මේ හැමතැනින්ම මේ පඳුරු ඇවිල්ලා මේ මොටි ඇවිල්ලා හැමතැනින්ම පඳුරු වශයෙන් මේ කප්පරවල්ලිය ශාකය වැවෙනවා. හැබැයි මේ කප්පරවල්ලිය ශාකයේ මේ පත්‍ර මේ ඉරිවේරිය ශාකයට වැඩිය ඝනයි. ඒ කියන්නේ මේ පත්‍රවල තෛල ගන්ත්‍රි පිහිටා තිබෙන නිසා මේ පත්‍ර ඝනයි. මේ ඉරිවේරිය ශාකය වගේ නෙවෙයි කප්පරවල්ලිය ශාකයෙන් අධික සැර සුවඳක් හමනවා. ගොඩක් කලා මේ ඉරිවේරිය ශාකයක් අත ගාවත් ගොඩක් කලා යනකම් ඒ සුවඳ අතේ තිබෙනවා. ඒක නිසා අපේ පරණ මුතුන් මිත්තන් මේක කෘමි විකර්ෂකයක් විදිහටත් මෙම කප්පරවල්ලිය ශාකය භාවිතා කරා ඔවුන්ගේ භෝග රැක ගැනීම සඳහා. ඉරිවේරිය ශාකය භාවිතා කරේ කුඩා ළමුන්ට, වැඩිහිටියන්ට බඩේ අමාරුවක්, බඩේ අජීර්ණයක් ආපු වෙලාවක මේ ඉරිවේරිය ශාකයෙන් පත්‍ර 2-3ක් කඩලා නටන උණු වතුරට දමලා හැම්බෙන්න වහලා තියලා පෙරලා ඔවුන් භාවිතයට ගත්තා. ඖෂධයක් වශයෙන් බඩේ අමාරුවට පාවිච්චි කිරීම සඳහා. බඩේ අමාරුව නිට්ටාවට සුව කරගන්න පුළුවන් වුණා නියමිත මාත්‍රාවට මේක පිළිපදින නිසා. මාත්‍රාවට දින 2-3ක් විතර බොනකොට බඩේ අජීර්ණය මේ ගොඩක් දුරට අඩු වෙලා ගියා. විශේෂයෙන් කුඩා ළමුන්ට ඇදෙන පණුව අමාරු වගේ ලෙඩ රෝග සඳහා, බඩේ අමාරු රෝග සඳහා තමයි මේ ඉරිවේරිය ශාකය භාවිතා කරන්න ගත්තේ. මේ කප්පරවල්ලිය ශාකය වැඩිපුරම භාවිතා කරන්න ගත්තේ උගුරේ අමාරුවට, සෙම අමාරුවට, නියුමෝනියාවට, පපුවේ අධික සෙමට තමයි මේක ස්ටීම් කරන්න. ඒ කියන්නේ දුම අල්ලන්න, උණු වතුරට දමලා දුම අල්ලන්න අපේ පරණ ගැමියන් පුරුදු වෙලා හිටියා. ඊට අමතරව මේකත් අර ඉරිවේරිය ශාකයගේම පානය කරන්න පුළුවන්. ඔය රෝග රසකටම භාවිතයට ගන්න පුළුවන්. ඊට වටිනා ඖෂධයක් තමයි මේ ඉරිවේරිය කියලා කියන්නේ. ඔබට මතක ඇති අර කොරෝනා කියලා කාලයක් අපේ රටට ආපු වසංගතයක් තිබුණා. අන්නේ කාලේ මේ ඉරිවේරිය ශාකය ගොඩාක් අය හෙව්වා මේ ස්ටීම් කිරීම සඳහා. මොකද කොරෝනා වෛරසය ඇඟට අතුළු වීම, පෙනහළු වලට ඇඟට ඇතුළු වීම නවත්තා ගැනීම සඳහා මේක ගොඩක් භාවිතා වුණා. දුම ඇල්ලීමට, ස්ටීම් කිරීමට භාවිතා වෙච්ච
ප්‍රබල ඖෂධයක් විදිහට තමයි මේ කප්පරවල්ලිය සඳහන් කිරීමට පුළුවන් වෙන්නේ. විශේෂයෙන් මුඛ දුර්ගන්ධය නැති කිරීමට මේ ඉරිවේරිය ශාකයේ කොළයක් දෙකක් පොඩි කරලා අමුවෙන් හැපුවට පස්සේ මුඛ දුර්ගන්ධය ගොඩක් දුරට අඩු වෙනවා. නැවුම් අමුතුම සුවඳක් මුඛයෙන් නිකුත් වෙනවා. මේ ඉරිවේරිය ශාකය මුඛ දුර්ගන්ධය නැති කිරීමටත් පුළුවන් වුණා. විශේෂයෙන් මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ කෘමි විකර්ෂකයක් විදියටත් මෙම ශාකය භාවිත කෙරුවා. ඔවුන්ගේ තිබුණ ප්‍රථමාධාර ක්‍රම තමයි අපේ පැරණන්ගේ මෙම ශාකය ඔවුන්ගේ ගෙවල් වල වවාගෙන ඔවුන් වෙදගෙදරකට යන්න පළමුව සුළු සුළු ප්‍රථමාධාර සඳහා තමන් ගෙදරට ඇතිවෙච්ච විෂ බීජ රෝග සුව කිරීම සඳහා තමයි මෙම ශාක ගොඩාක් දුරට ඔවුන් භාවිතා කෙරුවේ. ගොඩාක් දුරට උගුරේ අමාරුවක්, කෙලගිරින බැරි සෙංගෙඩි අමාරුවක් තියෙනවා නම් මේ දැනුත් මේ ශාක ප්‍රත්‍යක්ෂයි. මේවා උණු වතුරට දාලා දුම ඇල්ලුවට පස්සේ ඒ උණු වතුර පෙරලා බිව්වට පස්සේ ගොඩාක් දුරට ඒවා හොඳ වෙන්න පුළුවන්. මුලින් ඉස්සෙල් අඳුරගත්තා මේ ඉරිවේරිය, මෙදින ඉරිවේරිය, මේ තියෙන්නේ කප්පරවල්ලිය. දැනුත් මේ සැරසුමදක් අපිට අමනවා. දැන් මේක මේ වීඩියෝ එකකට කරද්දිත් මේ තියෙන්නේ අලල කියලා ශාකයක්. මේක මේ ගණයට අයත් වෙන්නේ නැහැ. මේ ශාක ඔක්කොම නිකන් ගත්තට පස්සේ එක වගේ ස්වරූපයක් තියෙනවා. වෙන් වශයෙන් අඳුර ගන්න තමයි අපි මේවා ඔබට මේ වීඩියෝ එකෙන් පෙන්නුවේ. මොකද පැටලුම් සහගත නිසා, ගොඩක් අයට පැටලුම් සහගත නිසා, ගොඩක් ප්‍රශ්න අහන නිසා තමයි අද මේ ඉරිවේරිය කප්පරවල්ලිය ගැන මේව වීඩියෝ එකක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. එනම් අපේ මේ පාරම්පරික ඖෂධ අපේ රටේ අපේ ගමේ ගොඩේ තිබිච්ච මේ පාරම්පරික ඖෂධ ඉපදෙන මතුපරපුරටත් ආරක්ෂා කරලා දීම තමයි අපේ යුතුයකම. අපේ ළමයින්ට මේ දැනුම ලබා දීම තමයි අපේ යුතුයකම. මේක අපේ යුතුයකම, අපේ වගකීමක් නිසා තමයි අපි මේවා මේ වීඩියෝ එකකින් පෙන්වන්න අදහස් කරගත්තේ. අපි මේවා අපේ මතුපරපුරටත් ආරක්ෂා කරලා දෙමු. ඔවුන්ටත් මේ අවබෝධය දෙමු. අපේ රටේ මෙහෙම වෙදකමක්, හෙළ වෙදකමක් කියලා ආයුර්වේදය කියලා දෙයක් තිබුණයි කියලා. හොඳයි, මේ ගැන අවබෝධය ලැබුණයි කියලා මම විශ්වාස කරනවා. අපේ වීඩියෝ එක හොඳ නම් මේක අපේ channel එක subscribe කරලා, share කරලා, like කරන්න, තව කාට හරි බලන්න. ගිහිල්ලා එන්නම් මේ වගේම වීඩියෝ එකකින් යලිත් හමු වෙමු. ඔබට සුබ දවසක්.